හරි. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ආධාරකයේ සමචතුරස්‍රාකාර වෙච්ච ඍජු පිරමීඩයක සහ ගෝලයේ කේතුවේ කියන ඔන්න ගණන් වස්තු තුනට අදාළ ගණන් තමයි සාකච්ඡා කරන්නේ. අපි එදා පන්ති වෙලාවේදී කතා කරා ගණකයේ ගණකාවේ සිලින්ඩරයට අදාළ ගණන් ටික තියරි ඔක්කොම කවර් කරලා ඉවරයි. තියරි ඔප්පු කිරීම කවර් කරලා ඉවරයි. සේරම ටික ඉවරයි. ඔක්කොම YouTube වීඩියෝ එකේ දාලා තියෙනවා. YouTube එකේ දාලා තියෙනවා. එතකොට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පිරමීඩයේ කේතුවේ ගෝලයේ කියන මෙන්න මේ ගණන් වස්තු තුනේ අදාළ ගණන් තමයි කතා කරන්නේ. හරි. බලමුකෝ පළවෙනි ගාන. පළවෙනි ගාන කියනවා මොකද්ද? පළවෙනි ගාන කියනවා සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 20ක් වූ ඍජු පිරමීඩයක ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස සෙන්ටිමීටර් 15ක් නම් පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. හරි බලමුකෝ. මොකද්ද කියන්නේ? මෙන්න මෙහෙම පිරමීඩයක් තියෙනවා. ඔන්න මම මේකේ සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 20ක් කියනවා. ඒ වගේම අපිට කියන මොකද්ද ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස. ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස ළමයි මොකක් කියනවද? සෙන්ටිමීටර් 15ක්. සෙන්ටිමීටර් 15ක් කියනවා. අපි අහන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. හරි මේක ගැන කතා කරද්දී විශේෂයෙන් කතා කරා මොකද්ද? මේන් ඒක වර්ගඵලවලට සූත්‍ර මතක තියාගන්න බැහැ. මොකද්ද? මේකේ සම්පූර්ණ වර්ගඵලය වෙන්නේ මුහුණත් වල වර්ගඵල වල එකතුව. ඒ වගේම ළමයි මෙන්න මේ පිරමීඩයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? එක විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? ත්‍රිකෝණාකාර මුහුණත් හතරම සමානයි. මුහුණත් හතරම සමානයි. හතරම සමානයි. එහෙනම් එක මුහුණතක වර්ගඵලය හොයලා ඒක හතරෙන් ගුණ කරා නම් හරි. එහෙනම් වර්ගඵලය එහෙම නැත්නම් ඒරියා එක අපි හොයමු. ඒරියා එක සමානයි. ඉස්සෙල්ලම ආධාරක වෙච්ච සමචතුරස්‍රයේ වර්ගඵලය. මොකද්ද? සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය. ධන ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය. දැන් ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය ගුණ කිරීම 4. ඇයි 4න් ගුණ කරේ? එක මුහුණතක් වෙලා ඒක 4න් ගුණ කරේ ඇයි? මුහුණත් ත්‍රිකෝණාකාර මුහුණත් හතරම සමානයි. හතරෙම වර්ගඵල වල එකතු ගන්න ඕනේ තමයි 4න්. 4ම වර්ගඵලය කියන්නේ තමයි දැන් මේකේ වර්ගඵලය හොයලා ඒකට. ඊට පස්සේ මේකේ වර්ගඵලයත් එකතු කරලා අරකට එකතු කරලා කොහොම 4ක් වෙනට එක මුහුණතක් හොයලා ඒක 4න් ගුණ කරා නම් හරි. ඇයි මුහුණත් හතරම සමාන නිසා හරි. සමචතුරස්‍රාකාර වර්ගඵලය බලමු. 20 වරක් 20. 20 වරක් 20. දාන ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය හොයමු. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගය වාරයක් ආධාරක පාදය. බලන්න. මම මේ ත්‍රිකෝණය වෙනම ගත්තොත් ඇඳලා මේ තියෙන්නේ ආධාරක පාදය. මේක 20 සෙන්ටිමීටර් මේ තියෙන්නේ ඇල උස එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බක උස. මේක කීයක් කියනවද? 15 සෙන්ටිමීටර් කියනවා. මම මේ පැත්තේ තියෙන ත්‍රිකෝණ දැන් මම ඉස්සරහට කරලා ලිව්වේ බලන්න. ආධාරක පාදය මේක ආධාරක පාදයට ලම්බක උස මේක. එතකොට ආධාරකයේ 20යි ලම්බක උස 15යි. මේ එක ත්‍රිකෝණාකාර මුහුණතක ඒ වගේ මුහුණක් හතරක් තියෙනවා. එහෙනම් ඒක හතරින්. දැන් බලන්න 20 වරක් 20 400. දාන මේ බලන්න භාග සුළු කිරීම තියෙනවා. බලන්න උඩ යට සමාන ඒවා නැහැ කපලා දාන්න. හැබැයි උඩයි යටයි එකම සංඛ්‍යාවකින් බෙදෙන සංඛ්‍යාව තියෙනවා බලන්න. තියෙනෝනේ. මොකක්ද? මේ 20යි 2යි. මම කීයෙන්ද බෙදෙන්නේ දෙකම? දෙන්නම දෙකෙන් බෙදුවා. මම දෙක දෙකෙන් බෙදුවා. මේකයි 20 දෙකෙන් බෙදුවම 10යි. දැන් මේක තේරෙන්නේ නැත්නම් මේක මේ පාඩමේ අවුලක්ද? නෑ මේක මේ පාඩමේ අවුල නෙමෙයි. මේක භාග සුළු කිරීම පිළිබඳ අවුල. එහෙනම් භාග සුළු කිරීම පිළිබඳ වීඩියෝ එකක් දාලා තියෙනවා. අන්න ඒක බැලුවා නම් කතන්දරේ තේරෙනවා. මුල ඉඳලා අගටම සරල කියන 6 වසර ඉඳලා 11 වසර දක්වා තියෙන තියරි ඔක්කොම කවර් වෙනවා ඉතින්. හරි. මෙතනින් ඉතුරු වෙනවා මොකද්ද? 10 වාරයක් 15 වාරයක් 4. හරි. එතකොට එනවා මොකද්ද? 400 ධන 10 වරක් 15 150යි. 154ක් කියද ළමයි? 154ක් 600. 154ක් 600. එතකොට 460 කියද? 1000යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න. ඊළඟ ගාන. ඊළඟ ගාන කියන මොකද්ද? ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 16ක් ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 16ක් වූ
ඍජු පිරමීඩයක ඍජු උස සෙන්ටිමීටර 6ක් වේ. ඍජු උස සෙන්ටිමීටර 6ක් වේ. පළවෙනි කොටස අපෙන් අහන මොකද්ද? ත්‍රිකෝණයේ මුහුණතක ලම්බක උස. දෙවෙනි කොටස අහනවා අපෙන් පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. හරි. බලමු හොඳ. ආධාරකයේ පැත්තක දිග කීයක් කියනවද? ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 16ක් කියනවා. ඒ වගේමයි ඍජු උස. මොකද්ද මේ ඍජු උස කියන්නේ? ඍජු උස කියන්නේ ළමයි කේතුවේ උසම තමයි. කේතුවේ උස. මේ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ්‍ය සමචතුරස්‍රයේ මධ්‍ය ලක්ෂ්‍ය නම් උඩ මුදුනේ ඉඳලා මෙන්න මෙතෙන්ට අදින එක තමයි ළමයි ඍජු උස කියන්නේ. හරිනේ මේ තියෙන කේතුවේ උස. මෙන්න කේතුවේ උස. එහෙනම් මේක තමයි ඍජු උස. එහෙම නැත්නම් උස කියලා කියන්නේ. උස කියලා කියන. අපි මේක රීනෝට් කරමු මොකින්ද? එච්චර. උස කීයක් කියනවද? මේකේ උස 6 සෙන්ටිමීටර කියනවා. 6 සෙන්ටිමීටර කියනවා. අපේ පළවෙනි කොටස අහනවා මොකද්ද? ත්‍රිකෝණයේ මුහුණතක ලම්බක උස. ත්‍රිකෝණයේ මුහුණතක ලම්බක උසයි. ඊට පස්සේ මේ පිරමීඩයේ ඍජුසය අතර සම්බන්ධයක් ගත්තා අපි දැන්. හැබැයි මේ දෙක දෙකක්. ඇයි? දැන් බලන්න ළමයි මේ ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය හොයන්න ඕන වෙන්නේ මෙන්න මේ ආධාරකයයි ආධාරකයට ඇති ලම්බක උසයි. මේ ආධාරකයේ ආධාරකයට ඇති ලම්බක උස කියන්නේ මේ ඇල උස. මේ ඇල උස. අපි ඒක රීනෝට් කරා එල් ලකුරේ. මේ ඇල උස මේ ඇල උස බලන්න. මම මේ ත්‍රිකෝණය මෙහෙම අදිනවා. බලන්න මේ තියෙන්නේ මොකද්ද? ආධාරක පාදේ. මේ ආධාරක පාදේ. මේ මොකද්ද? ආධාරක පාදයට ඇති ලම්බක උස. මේක ගත්තත් තුනම සමානයි. ලම්බක උස මම රීනෝට් කරොත් L ලකුරින් මේකත් L හරිනේ. හරි. බලන්න. අපෙන් අහන්නේ මොකද්ද ළමයි මේකේ මෙන්න මේ L කීයද කියලා අපි පළවෙනි කොටසේ අහනවා. L කියන්නේ ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස. බලමු. ඔයාලට පේනවද මෙතන ඍජු කෝණී ත්‍රිකෝණය මේ? ඍජු කෝණී ත්‍රිකෝණය බලන්න. කොහොමද ඍජු කෝණී ත්‍රිකෝණය තියෙන්නේ? ඔන්න ඔහම ඍජු කෝණී ත්‍රිකෝණයක් පේනවද? මේ තියෙන්නේ. ඔය ත්‍රිකෝණය. මේක දන්නවා. මේ මොකද කේතුවේ උස කීයක් කියලාද? 6ක් කියනවා. මේක කීයද? මේ යට පාදේ කීයද? මේ බලන්න. මේ යට තියෙන සමජාතුරස්‍රය මම මෙහෙම අඳිනවා. යට තියෙන සමජාතුරස්‍රය මම අඳිනවා. මේ බලන්න. ඕකේ මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය. මේ දිග තමයි අපිට ඕන. අපි දන්නවා මේ දිග කීයද? 16යි කියලා. එහෙනම් ළමයි මේ දිගෙන් භාගයක් නේද මේක වෙන්නේ? මේ දිගෙන් භාගයයි මධ්‍ය ලක්ෂ්‍ය. මේ දිගෙන් භාගයක් තමයි මේක වෙන්නේ. බලන්න. මේ දිගයි එකතු වුණාම තමයි මේ දිග දෙන්නේ. එහෙනම් මේ දිගේ භාගයක් තමයි මේ දිග වෙන්නේ. මේ දිග 16 නම් මේ දිග 8යි සෙන්ටිමීටර. හරි. එහෙනම් මේ දිගත් දන්නවා කියද? 8යි සෙන්ටිමීටර. අපි මේකනේ හොයන්න ඕන. මේක අපි x කියලා ගමු. දැන් උතෙන්ට දාන්නේ මොකද්ද? පයිතගරස් තියරි. මොකද්ද පයිතගරස් කියන්නේ? පයිතගරස් කියනවා කර්ණයේ වර්ගය සමානයිලු අනෙක් පාදවල වර්ගවල එකතුවට. කර්ණයේ වර්ගය කියන්නේ කර්ණය ගත්ත x. එහෙනම් කර්ණයේ වර්ගය x වර්ග. සමානයි කියන්නේ මොකටද? අනෙක් පාදවල වර්ගවල එකතුවට. අනෙක් පාදේ මොකද්ද? එකක් 6 වර්ගය දන අනිත් එක 8 වර්ගය. x වර්ග සමානයි 6 වර්ග 36. 6 වර්ගයි 36. 8 වරක් 8 කීයද? 64. x වර්ග සමානයි කීයද? 34 64යි 100. දැන් x නේ අපිට ඕන. x ඕන. එහෙනම් මේ වර්ග නැති කරගන්න මම මොකද්ද කරන්නේ? වර්ග මූලේ දාන්න. ඕක දැන් මීට කලින් පාඩමේ කතා කරා. කලින් පාඩමේ කියන්නේ දැන් මේ මොකද්ද? අපි මේ විස්තරي කතා කරා වර්ගඵලය දෙක කොටසේ. වර්ගඵලය දෙක කොටසේ අපි මේක කතා කරා මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට එහෙනම් මම 100ත් අනිවාර්යෙන් වර්ගමූලේ ගන්නයි. සමාන ලකුණෙන් එක පැත්තට කරන දේ අනිත් පැත්තටත් කරනවා. දැන් බලන්න වර්ගයට වර්ගමූලේ කැපිලා ගිහලා x ඉතුරු වෙනවා. x සමානයි 100 වර්ගමූලේ 10යි. එහෙනම් x කීයද? සෙන්ටිමීටර 10යි. x කියන්නේ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බක උස. ඒ කියන්නේ L. මේක කීයද? සෙන්ටිමීටර 10යි. ඔන්න පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටස අපෙන් අහන මොකද්ද? පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. ඕන්න එනවා වර්ගඵලය හොයන්න තියෙන්නේ. දැන් හරිනේ. හරි. වර්ගඵලය හොයන්නේ කොහොමද? සමචතුරස්‍රයේ යට තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය දන මුහුණත් අතරේ වර්ගඵලවල එකතු. බලමු. ඒරියා එක සමානයි. යට තියෙන මුහුණත් වල වර්ගඵලය. මේක කීයක් කියලාද? 16ක් කියලා කිව්වේ. හරිද? එහෙනම් මේක 16 නම් මේකත් 16යි සමචතුරස්‍රය. මේක වර්ගඵලය කොහොමද හොයන්නේ? 16 ගුණ කිරීම 16. සමචතුරස්‍රයේ වර්ගඵලය. ධන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? භාග්‍ය වාරයක් ආධාරක පාදය කීයද?
16 මේ ආධාරක පාදයේ 16යි. ආධාරක පාදයකදී ලම්බ කුසය වුණා කීයද 10යි. මේ තියෙන්නේ එක ත්‍රිකෝණාකාර මුණතක වර්ගඵලය. ඒ වගේ මුණත් හතරක් තියෙනවා. දැන් බලන්න 16 වරක් 16 කියලා 16 වරක් 16 16 වරක් 16 256යි 256 ධන. දැන් බලන්න මේ භාග ගුණ කිරීම තියෙන්නේ. භාගයේ උඩ යට සමාන සංඛ්‍යා නැහැ කපලා දාන්න. හැබැයි එකම සංඛ්‍යාවකින් බෙදෙන සංඛ්‍යා තියෙන්න බලන්න. තියෙනවනේ. මොකද්ද? මේ 2යි 16. එක මේ 2යි 10යි. ඔය ඕන එක. මම 2යි 16 කපනවා. කීයෙන්ද? දෙන්නම බෙදනවා දෙකේ. දෙක දෙකෙන් බෙදුවම 1යි 16 දෙකෙන් බෙදුවම 8යි. ඉතුරු වෙනවා මොනවද? 8 වරක් 10 වරක් 4. 256 ධන 8 වරක් 10 800යි. 800 ඒවා හතරක් කීයද? 800 ඒවා හතරක් 3200. 3200යි 256 කීයද? 3456 वर्ग सेंटीमीटर. ඔන්න ඊළඟ ගාන පැත්තක දිග සෙන්ටිමීටර් 3ක් වූ සමචතුරස්‍ර ආධාරකයක් සහිත පැත්තක දිග සෙන්ටිමීටර් 30ක් වූ සමචතුරස්‍ර ආධාරකයක් සහිත ඍජු පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය 2400 වර්ග සෙන්ටිමීටර වේ. එහි ශීර්ෂයේ සිට ආධාරකයේ පාදයකදී ලම්බක දුර කීයද? ශීර්ෂයේ සිට ආධාරක පාදයකදී ලම්බක දුර කීයද? දෙවෙනි කොටස අහනවා පිරමීඩේ උස කීයද කියලා. පිරමීඩේ උස කීයද කියලා. හරි බලමු. මොකද්ද කියන්නේ? පැත්තක දිග සෙන්ටිමීටර් 30ක් වෙනවා. මේ සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 30ක්. එහෙනම් මේ පැත්තත් 30යි සෙන්ටිමීටර්. ඒ වගේමයි අපිට කියනවා මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයක් කියනද? 2400ක් කියන. 2400ක් කියන මුළු පෘෂ්ඨ වර්ගඵලය. වර්ග සෙන්ටිමීටර් 2400ක් කියන. අපෙන් පළවෙනි කොටස අහනවා ශීර්ෂයේ සිට ආධාරකයේ පාදයකටදී ලම්බකද. ඒ අහන්නේ මේකද මේකද? ඔය අහන්නේ. ශීර්ෂයකෝ මේ තියෙන ශීර්ෂය. ආධාරක පාදයක් කො මේ දින ආධාරක පාදයක්. එතකොට ශීර්ෂයේ සිට ආධාරක පාදයකටදී ලම්බක උස කියන්නේ මොකද්ද? L උස. එහෙම නැත්නම් L කියලා අපි රීනෝට් කරනවා. හරිද? හරි. දෙවෙනි කොටස අහනවා අපි පිරමීඩයේ උස. හරිනේ පිරමීඩයේ උස කියන්නේ මේකනේ. ඒක අපි රීනෝට් කරා h අකුර. හරි. අපි පළවෙනි කොටස අහනවා මොකද්ද? ශීර්ෂයේ ආධාරකටදී ලම්බක දුර. එහෙම නැත්නම් මෙන්න මේ L කියන එක අපෙන් අහනවා. හරි. බලමු හදලා. ඉතල වර්ගඵලය හොයමු. ඒරියා 1. වර්ගඵලය කොහොමද හොයන්නේ? සමචතුරස්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කීයද? 30 වරක් 30. 30 වරක් 30. ඔන්න සමචතුරස්‍ර ආධාරකයේ සමචතුරස්‍රයේ වර්ගඵලය. දාන ත්‍රිකෝණාකාර මුණතක වර්ගඵලය කියන්නේ භාග්‍ය වාරයක් ආධාරක පාදය 30යි. 30 වාරයක් ලම්බක උස කීයද? ආධාරක පාදයේදී ලම්බක උස දන්න. ඒක තමයි හොයන්න තියෙන්නේ. ඒක අපි රීනෝට් කරමු මොකින්ද? L. වර්ගඵලය අපිට දීලා තියෙන ගාන කීයද? 2400යි කියලා. මේ හරිද? මේ හරිද වැරදි? මේ හෙව්වේ මොකද? එක ත්‍රිකෝණාකාර මුණතක වර්ගඵලය. මේ එක ත්‍රිකෝණාකාර මුණතක වර්ගඵලය. එහෙනම් ඒ වගේ මුණත් හතරක් ඔන්න. මේකෙන් එනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. දැන් කියනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය 2400යි. 2400ලු මුළු පෘෂ්ඨ වර්ගඵලය. බලමු. 30 වරක් 30 900යි. දැන් බලන්න. උඩ යට එකම සංඛ්‍යාවකින් මෙතන සංඛ්‍යා තියෙනවා. මොකද්ද? සමාන සංඛ්‍යා නැහැ අපිට දාන්න. එකම සංඛ්‍යාවකින් මෙතන සංඛ්‍යා තියෙනවා. මොකද්ද 30යි 2. කීයෙන්ද වෙන්නේ? දෙන්නම බෙදන්න පුළුවන් දෙකෙන්. දෙක දෙකෙන් බෙදුවම 1යි 30 දෙකෙන් බෙදුවම 15. එහෙනම් බලන්න උඩ ඉතුරු වෙනවා මොනවද? 15 වාරයක් L වාරයක් 4. එතකොට එනවා 900 ධන 15 ඒවා 4 කීයද? 60යි. මේ පැත්තේ තියෙන 2400. හරි.
දැන් මම L තනි කරගන්නවා. L තනි කරගන්න නම් මම මොකද්ද මේ 900ත් නැති කරගන්න ඕනේ, මේ 60ත් නැති කරගන්න ඕනේ. මට එක සැරේම ගිහිල්ලා මේ 60ට අටක් කරන්න බෑ. ඇයි? 60 ඉන්නේ L එක එකතු වෙයි. එහෙනම් මම ඉස්සෙල්ලා මොකද්ද මේ තනියෙන් ඉන්න 900 නැති කරන්නේ. මෙතන තියෙන ධන 900. මේ ධන 900 නැති කරගන්න මම මොකද්ද කරන්නේ? ඍණ 900ක් ගේනවා. බලන්න. 2400 සමානයි 900 ධන 900 නැති කරගන්නවා මම ඍණ 900ක් ගේනවා. මම මේ පැත්තට ඍණ 900ක් දැම්මයි කියන්නේ අනිවාර්යෙන් මොකද්ද? මේ පැත්තටත් මම ඍණ 900ක් දාන්න ඕනේ. ඇයි? සමාන ලකුණෙන් එක පැත්තට කරන දේ මම අනිත් පැත්තට අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් බලන්න ධන 900ට ඍණ 900 කැපිලා යනවා. 2400 900ක් ගියාම කීයද? 1500. සමානයි කීයද? 60යි L. මේ පැත්තට එනවා. ඉතුරු නා මොකද්ද? 60යි L සමානයි 1500යි. දැන් බලන්න L තනි කරගන්න නම් මම මේ ಗುಣ කිරීම 60 නැති කරගන්න. ಗುಣ කිරීම 60 නැති කරගන්න මම මොකද්ද කරන්නේ? ඊට සමානව බෙදීම 60ක් ගන්න. එහෙනම් මම මේ පැත්ත අනිවාර්යයෙන්ම 60ෙන් බෙදන්න ඕනේ. 60ට 60 කැපිලා යනවා. ඉතුරු වෙනවා L සමානයි 1560ෙන් බෙදුම කීයද? 1500 60ෙන් බෙදුම 25. එහෙනම් L කීයද? සෙන්ටිමීටර් 25. ඔන්න L හෙව්වා. ඊට පස්සේ අපෙන් අහනවා කේතුවේ උස. කේතුවේ උස. කේතුවේ උස අහනවා. කේතුවේ නේ පිරමීඩ සෝරි. පිරමීඩේ උස අහනවා. මේ බලන්න මේ ත්‍රිකෝණේ ඔන්න ඍජු ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේක තමයි අපෙන් අහන්නේ. කේතු උස කියන්නේ ඕක. මේ දිග දන්නව කීයද? 15යි. ඇයි? සමනතලස්ත්‍ර පාදයේ 30යි. එහෙනම් මධ්‍ය ලක්ෂින්දර එක පාදයක දිග 30 15ක් වෙන්න ඕන. මේ දිග කීයද? අපි හොයාගත්ත 25 සෙන්ටිමීටර. 25 සෙන්ටිමීටර. දැන් මොකද්ද? h හොයාගන්න කරන් තියෙන්නේ. මේකට ඍජු කෝණී ත්‍රිකෝණයක් දෙක ගාම මොකක්ද දාන්න තියෙන්නේ? පයිතගරස් තියෙන්නේ. පයිතගරස් මොකද්ද කිව්වේ? කර්ණයේ වර්ගය සමානයිලු අනෙක් පාදවල වර්ගවල එකතුවට. කර්ණයේ වර්ගය කියන්නේ 25 වර්ගය. 25 වර්ගය සමානයිලු ළමයි මොකටද? අනෙක් පාදවල වර්ගවල එකතුවට. h වර්ග ධන 15 වර්ග. 25 වර්ග කීයද? 25 වර්ග 25 625 සමානයි h වර්ග 15 වර්ග කීයද ළමයි? 225. එතකොට දැන් බලන්න මම දැන් h වර්ග තනි කරගන්න ඕන. h වර්ග තනි කරගන්න නම් මම මේ ධන 225 නැති කරගන්න ඕන. මම ධන 225 නැති කරගන්න මොකද්ද කරන්නේ? ඊළඟ පේලියාව ගන්නවා. මේ ධන 225 නැති කරගන්න මම ඍණ 225ක් ගියා. එහෙනම් මම මේ පැත්තට තනි කරනවා ඍණ 225ක් දාන්න ඕන. දැන් බලන්න ධන 225ට ඍණ 225 කැපිලා ගියා. 625 225 ගියාම කීයද? 400. 400 සමානයි h වර්ග. දැන් මම මොකද්ද කරන්නේ බලන්න. h වර්ග සමානයි 400ක් ආවා. එහෙනම් h ඕන මට මම එහෙනම් මේකේ වර්ගමූල එක. වර්ග නැති කරන්න වර්ගමූල ගන්න. එහෙනම් මම මේ පැත්තේ වර්ගමූල එක. h සමානයි කීයද? 400 වර්ගමූල 20. එහෙනම් කේතුවේ උස කීයද? 20යි සෙන්ටිමීටර්. හරි. ඔන්න පිරමීඩ ආශ්‍රිත ගණන් ටික කතා කරලා ඉවරයි. සාමාන්‍යයෙන් කවර් වෙන්න ඕන ටික කතා කරා. මේකත් පොඩ්ඩක් කියලා ඉන්නකෝ. දැන් මේ අපි L කියලා ගත්තේ මොකද්ද? ඇල උස නේද? L කියලා ගත්තේ ඇල උස. ඇල ධාරයක් කිව්වොත් මොකද්ද වෙන්නේ? ඇල ධාරයක්. ඇල ධාරයක් කියන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ ඇල ධාරය. ඇල ධාරයක් තමයි ඔය. මම කිව්වා ළමයි ත්‍රිකෝණයක් ඇඳලම කලින් ගන්න කියලා දුන්නා. මේ තියෙන්නේ ඇල උස, ඇල උසයි කියයි. ඇල උසයි මේ තියෙන්නේ ඇල ධාර මේ ඔක්කොම සමානයි. මේකයි මේකයි මේක. මෙන්න මේකයි මේකයි මේකයි. ඔක්කොගෙම කියවෙන්නේ මොකද්ද? ඇල උසම තමයි. ඇල ධාර කිව්වත් කියවෙන්නේ ඇල උසම තමයි. sorry. ඒ මොකද්ද? ඇල ධාරයක් කියන්නේ මොකද්ද ළමයි? හරි. ඇල ධාරයක් කියන්නේ බලන්න. ඇල ධාරයක් කියලා කියන්නේ
හරිද? ඇල ධාරයක් කියන්නේ මෙන්න මේවට. මේ තියෙන්නේ. ඔන්න ඇල ධාර. මේ තියෙන්නේ ඇල ධාර. මේක ඔන්න ඕක තමයි ඇල ධාර කියලා කතා කරන්නේ. එතකොට ඇල ධාරයක් තියෙන ගානක් හදලා බලමු. කොහොමද වෙන්නේ කියලා. ඇල ධාරයක් තියෙන ගානක් කොහොමද වෙන්නේ කියලා බලමු. හරි. බලමු ඇල ධාරයක් තියෙන ගානක් කොහොමද වෙන්නේ කියලා. හරි. බලමු මේ ගාන ලියාගන්න. ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වූ ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වූ ඍජු පිරමීඩයක ඇල ධාරයක දිග සෙන්ටිමීටර් 5ක් නම් පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය අපිට කියනවා දැන් මොකද්ද මෙන්න මේ මුහුණත මම මේ පැත්තෙන් අදිනවා මෙහෙම මේ මුහුණතේ මේක පැත්තක දිග කියලා ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් මේකත් 6යි මේකත් 6යි එහෙනම් මේක කීයද මේක 6යි ඒ වගේම ඇල ධාරයක් කියන්නේ මෙන්න මේක අපිට කියනවා මෙන්න මේ ඇල ධාරය කීයක් කියනවද ළමයි ඇල ධාරය සෙන්ටිමීටර කීයක් කියනවද ඇල ධාරය සෙන්ටිමීටර 5ක් කියන මේක සෙන්ටිමීටර 5ක් කියන හැබැයි අපිට ඕන මොකද්ද දැන් අපිට මේක මුළු පෘෂ්ඨ වර්ගඵලය අහන්නේ බලන්න වර්ගඵලය ඒරියා එක සමානයි සමචතුරස්‍රයේ වර්ගඵලය කීයද 6 වරක් 6 දැන් ත්‍රිකෝණාකාර මුහුණත් අතරේ වර්ගඵලය ත්‍රිකෝණයේ මුහුණත හොයන්නේ භාගයේ වාරයක් ආධාරක පාදය 6 වාරයක් ආධාරක පාදයේදී ලම්බක උස ආධාරක පාදයේදී ලම්බක උස නෑනේ හොයාගන්න ඒක දීලත් නෑ හැබැයි ඇල ධාරයක් දීලා තියෙනවා දැන් බලන්න ඔය කට්ටියන්ට මෙතන පේනවද කියලා පයිතගරස් ප්‍රමේය දාන ඍජු කෝණී ත්‍රිකෝණ මේ බලන්න ඍජු කෝණී ත්‍රිකෝණ මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණ ගැන කතා කරා මේක මැද මේ මැද එහෙනම් මේ දික් කීයද 3 ඊට පස්සේ මේ කීයද මේක තමයි අපෙන් අහන්නේ මේ තමයි ඇල උස L කියලා ගන්න ඊට පස්සේ මේක කියන 5යි හරි ඕකට පයිතගරස් දාන්න බලන්න පයිතගරස් දාලා L හොයාගන්න පයිතගරස් මොකද්ද මේ කර්ණීය වර්ගය සමානයි අනික් පාදවල වර්ගවල එකතු කර්ණීය වර්ගේ 5 වර්ග සමානයි L වර්ග ධන 3 වර්ග 5 වර්ග 25යි L වර්ග ධන 3 වර්ග 9 L වර්ග තනි කරගන්න මම මේ නාමයේ ධන 9 නැති කරගන්න මම ධන 9 නැති කරගන්න මොකද්ද ඍණ 9ක් ගියේ බලන්න L වර්ග ධන 9 නැති කරගන්න ඍණ 9ක් ගියේ එහෙනම් මම මේ පැත්තට තනි කරගෙන ඍණ 9ක් දාන්න එතකොට ධන 9ට ඍණ 9 කැපිලා යනවා 25න් 9ක් ගියාම කීයද 25න් 9ක් ගියාම 16යි එහෙනම් අපිට එනවා L වර්ග සමානයි 16යි කියලා එහෙනම් L හොයන්න මම මේකේ වර්ගමූලය ගන්න එක පැත්තක වර්ගමූලය ගත්ත කියන අනිත් පැත්තෙත් ගන්නවා L සමානයි 4 සෙන්ටිමීටර. එහෙනම් L උස කීයද? 4 සෙන්ටිමීටර. L උස 4 සෙන්ටිමීටර කියලා ඔන්න හොයාගත්තා. එතකොට එහෙනම් දැන් අපිට L උස ගන්න මේකේ ත්‍රිකෝණාකාර මුහුණත් වල වර්ගඵල ටික හොයාගන්න පුළුවන්. මේක හොයාගත්තා 4 සෙන්ටිමීටර. හරි. වාරයක් ආධාරක පාදයෙන් ලම්බ කුස කීයද? 4යි. ඒ වගේ මුහුණත් 4ක් තියෙනවා. දැන් බලන්න 6 වරක් 6 36 ධන. දැන් බලන්න. ඉර උඩ ඉර යට සමාන සංඛ්‍යා නැහැ. එකම සංඛ්‍යාවකින් බෙදෙන සංඛ්‍යා තියෙනවා. බලන්න 2යි 6යි ගන්නකො 2යි 4 ගත්තත් කමක් නැහැ ඕන එකක්. 2යි 6යි ගන්නවා. ඒ දෙන්න කීයද බෙදෙන්නේ දෙන්නම බෙදන්න පුළුවන් 2යි. 2 2කින් බෙදුවම 1යි 6 2කින් බෙදුවම 3යි. ඉතුරු වෙනවා මොනවද? 3 වරක් 4 වරක් 4. 36 ධන 3 වරක් 4 12යි 12 වරක් 4 කීයද 48යි 48යි 36යි කීයද 84යි 84යි වර්ගසින් කතන්දරේ තේරුණාද හරි මොකද්ද ඇල උස කියන්නේ මොකද්ද ත්‍රිකෝණාකාර මුහුණතක ආධාරක පාදයේදී ලම්බ උස තමයි ඇල උස කියලා කියන්නේ ආධාරක ඇල ධාරය කියන්නේ මොකද්ද? ඇල ධාරය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතක කෙළවරේදී මේ තියෙන ධාර මේ ධාර තියෙන්නේ උල වගේ සෙට් වෙන්නේ ධාර කියන්නේ අන්න ඊවට. අන්න එහෙම දුන්නොත් මෙන්න මේකේ පයිතගරස් ත්‍රිකෝණයක් දාලා ඇල උස හොයාගෙන තමයි මොකද්ද කරන්න වෙන්නේ? වර්ගඵලය හොයන්න වෙන්නේ. ඔන්න එහෙනම් පිරමීඩ වලින් එන්න පුළුවන් හැම જાතියකම ගානක් කතා කරා. හරි.
ඊළඟට එනවා මොකටද? ගෝලයට. ඊළඟට එනවා ගෝලයට. ගෝලයේදී හරි සරලයි වැඩේ තියෙන්නේ මොකද්ද? ගෝලයේදී ගාමු ගෝලය. දැන් ඊළඟට එනවා ගෝලය ආශ්‍රිත ගණන්ටියක් අද. පිරමීඩ කතන්දර ඉවරයි. එන්න පුළුවන් හැම જાතිකම ගණන් කතා කරා. හරිද? එකපාරක් ගණන් ටික හදන්න ආයි සැරයක් තනියම ගණන් ටික උත්සාහ කරලා බලන්න. හරිද? නැත්නම් මේ වැඩේ හරියන්නේ නැහැ. හරි. ගෝලය. ගෝලය මොකද්ද? වර්ගඵලය හොයන සූත්‍රය. ඒරියා එක හොයන සූත්‍රය මොකද්ද ගෝලය? ඒරියා එක සමානයි 4යි πr වර්ග. හරි. පළවෙනි ගාන. මොකද්ද කියන්නේ? පළවෙනි ගාන ලියා ගන්න. අරය 14 සෙන්ටිමීටර් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. අරය සෙන්ටිමීටර් 14ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. අරය 14ක් වූ ගෝලයක පෘෂ්ඨ මම ගෝලෙ මෙහෙම වෘතයකින් මේක කරන මොකද ගෝලය මේ බෝඩ් එක අඳින්න බෑ. මේක අරය 14 සෙන්ටිමීටර් කියලා. හරි. ඒරියා එක හොයන්න. ඒරියා එක සමානයි කොහමද? සූත්‍රය දාන්න 4යි πr වර්ග. 4යි π කියන්නේ 7න් 22 වාරයක් r වර්ග මම දිනනවා 14 වාරයක් 14. ඒ r වර්ගෙම තමයි. මේ බලන්න. r වර්ග කියන්නේ 14 වර්ග. මම 14 ලියා ගන්නවා. 14 වරක් 14. බලන්න ඊට පස්සේ 4 වාරයක් 7න් 22 මේ බලන්න. ඉර උඩ තියෙන ඒවට ඉර යට තියෙන ඒවා සමාන සංඛ්‍යා තියෙනවා කපලා දාන්න පුළුවන්. සමාන සංඛ්‍යාවක් නැහැ. එකම සංඛ්‍යාවකින් බෙදෙන සංඛ්‍යාව තියෙද බලන්න. තියෙනවනේ මොකද්ද 7යි 14. කීයෙන්ද බෙදෙන්නේ? 7න් බෙදන්න පුළුවන් දෙන්නේ. 7 7න් බෙදුන එකයි 14 7න් බෙදුම 2යි. මොනවද එන්නේ? 22 වාරයක් 2 වාරයක් 14. දැන් ඔක සුළු කරලා පස්සේ උත්තර එනවා මොකද්ද? 2464යි. 2464යි වර්ග සෙන්ටිමීටර. ඔන්න කතන්දරේ. ඊළඟ ගාන. පෘෂ්ඨ වර්ගඵලය 5544යි ඝන වර්ග සෙන්ටිමීටර වූ පෘෂ්ඨ වර්ගඵලය 5544යි වර්ග සෙන්ටිමීටර වූ ගෝලයක අරය සොයන්න. ගෝලයක අරය සොයන්න. ඔන්න දැන් අපිට කියනවා වර්ගඵලය දීලා අරය හොයන්නේ. වර්ගඵලය දීලා අරය හොයන්නේ කියලා. දැන් වර්ගඵලය අරයනේ අපි දන්නේ අරය දන්නේ. අරය එනම් r කියලා ගන්න. වර්ගඵලය කිව්ද 5544යි. 5544යි වර්ග සෙන්ටිමීටර. හරි බලමු. ඒරියා එක සමානයි 4යි πr වර්ග. 4යි πr වර්ග. ඒරියා එක අපිට දීලා තියෙනවා ගාන කීයද 5544. 5544. 4 වාරයක් π කියන්නේ 7න් 22 වාරයක් r වර්ග. දන්නේ නැහැ මේක නම් තියෙන r වර්ග. දැන් බලන්න. එකම සංඛ්‍යාවකින් බෙදෙන සංඛ්‍යාව ඉර උඩ ඉර යටයි නැහැ. එහෙනම් මොකක්ද තියෙන්නේ? මේ තියෙන්නේ භාග ගුණිතේ. මේ තියෙන්නේ භාග ගුණිතේ ඔන්න කඩේෙන් පෙන්වන භාගේ ඉර උඩ ඉර යටයි 5544යි. දැන් මේකේ උඩ යට කැපෙන ඒවා නැහැ. එහෙනම් මොකද්ද? හරය වෙනම ගුණ කරන්න ලවය වෙනම ගුණ කරන්න. 4 වාරයක් 22 වාරයක් r වර්ග බෙදීම ආයසරයක් කියන මේ භාග සුළු කිරීම බැරුව නම් ඉස්සරහට ගමනක් නෑ මේ ගණිතේ. හරිද? ඕලර්ස් වල විතරක් නෙමෙයි ඒලර්ස් වලත් එහෙම. ඒක නිසා භාග සුළු කිරීම බැරි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා වැඩේ ෆිට කරගන්න ඕන. මේක නැතු ඉස්සරහ ගමනක් නෑ. හරි දැන් කිව්වා කියලා මතක තියාගන්න. දැන් පේපර් පන්ති පටන් ගන්න ඉස්සරහට මේ මාසේ අප්‍රේල් නිවාඩු සතියෙන් පස්සේ පේපර් පන්ති පටන් ගන්නවා. අන්න එතකොට තේරෙයි ගණන් කතා කරනකොට මේ භාග කියන එක කොච්චර වැදගත්ද කියලා. හරිද? හරි. දැන් බලන්න. r වර්ග සමානයි මම දෙපැත්ත මාරු කරනවා. සෝරි. මෙහෙම කරමු. හරි. දැන් බලන්න. 5544 සමානයි 4 වරක් 22 කීයද? 88යි r වර්ග බෙදීම 7යි. මට එක සැරේම මේ ಗುಣ කිරීම 88 ඕන නැති කරගන්න පුළුවන් 7 නැති කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කෝකටද කියලා 7 නැති කරගෙන ඉන්නවා. මම බෙදීම 7 නැති කරගන්න මොකද්ද කරන්නේ? ಗುಣ කිරීම 7ක් දානවා. බෙදීම 7 නැති කරගන්න ಗುಣ කිරීම 7ක් දානවා. මම මේ පැත්ත 7න් ಗುಣ කරන්න මම මේ පැත්තත් අනිවාර්යයෙන්ම 7න් ಗುಣ කරන්න ඕන. හරි මම ඒක වෙන පියවරක ලියන්නම් නැත්නම් පාටල ගන්නවා කට්ටිය. බලන්න 5544 සමානයි 88යි r වර්ග බෙදීම 7.
මම බෙදීම 4 නැති කරගන්න ගුණ කිරීම 7ක් දානවා. මම එහෙනම් මේ පැත්තත් අනිවාර්යයෙන්ම 7න් ගුණ කරන්න ඕන. දැන් බලන්න. මොකද්ද? මේ බෙදීම 4 ගුණ කිරීම 7 කැපිලා යනවා. මම මේක දැනට සුළු කරන්නේ නැතුව තියාගන්න. 5544 සුළු කරන්නේ නැතුව තියාගන්න. 88යි මම දෙපැත්ත මාරු කරනවා. 88යි r වර්ග සමානයි 5544 ගුණ කිරීම. දැන් ගුණ කිරීම 88 නැති කරගන්න මම මොකද්ද කරන්නේ? බෙදීම 88ක් දාන්න. වැඩේ තේරුණාද? බෙදීම 4 නැති කරගන්න ගුණ කිරීම 7ක් දැම්ම. ගුණ කිරීම 88 නැති කරගන්න බෙදීම 88ක් දෙන්න. මම මේ පැත්ත 88ෙන් බෙදුවා කියන්නේ අනිවාර්යයෙන් මේ පැත්තත් 88ෙන් බෙදන්න ඕන. ගුණ කිරීම 88යි මේකයි කැපිලා. ඇයි? භාග r වර්ග භාග වර්ගයේ කතන්දරේ කතා කරමු. සමානයි. බලන්න 5544 88ෙන් බෙදලා. 5544 බෙදනවා 63යි. 63. 63 ගුණ කිරීම 7යි. 63 7ෙන් ගුණ කරාම කීයද? 441. r වර්ග සමානයි 441. එහෙනම් r හොයන්න මම දෙන්නගෙම වර්ගමූලය ගන්න. 441 වර්ගමූලය කීයද? 21. එහෙනම් r සමානයි කීයද? 21 සෙන්ටිමීටර. ඔන්න කතන්දර. 11 වසරේ ළමයට මේ වගේ සුළු කිරීම කියන්නේ පොඩි දෙයක් වෙන්න ඕන දැන්. හරිද? හරි. ඔන්න ඒකත් හරි. ඔන්න ගෝලයට අදාළ ගණන් ටිකක කතා කරා. මට කියන්න හරි. ඕකත් ඉවරයි. ඊට පස්සේ කේතුවේ කතන්දරයට එමු. බලමු කේතු ආශ්‍රිත ගණන් ටිකක් හදන්න තියෙනවා. හරි. කේතුවේ කතන්දරේ පළවෙනි ගාන. ආධාරකයේ අරය සෙන්ටිමීටර් 14ක් වූ ඇල උස සෙන්ටිමීටර 20ක්ද වූ ඍජු වෘත කේතුවක වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සොයන්න. බලන්න. ආධාරකයේ අරය කීයක් කියනවද? ආධාරකයේ අරය සෙන්ටිමීටර් 14ක් කියන. මේක සෙන්ටිමීටර් 14ක් කියනවා. ඇල උස කීයක් කියනවද? 20යි සෙන්ටිමීටර් කියන. ඇල උස 20යි සෙන්ටිමීටර් කියන. අපෙන් අහන්නේ මේකේ මොකද්ද? මේකේ අපෙන් අහනවා මොකද්ද? මේකේ වර්ගඵලය. මම කිව්ව මතක තියාගන්න සූත්‍රයක් මොකද්ද? කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ. එහෙම නැත්නම් මේ වක්‍රය වගේ තියෙන කොටසේ වර්ගඵලය හොයන්නේ πr a. එහෙනම් මේකත් බලමු. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන සූත්‍රය මතක තියාගන්න එක මොකද්ද? phi r l. l කියන්නේ මෙන්න මේ l උස. r කියන්නේ මෙන්න මේ r. එහෙනම් ඒරියා එක හොයනවා. ඒරියා එක සමානයි මොකද්ද? phi කියන්නේ sorry ඒරියා එක කියන්නේ මොකද්ද? මේ වෘත්තාකාර මුහුණේ වර්ගඵලයයි වක්‍රාකාර මුහුණේ වර්ගඵලය. ඉතින් වෘත්තාකාර මුහුණේ වර්ගඵලය ගමු. මොකද්ද? වෘත්තයක වර්ගඵලය ගන්නේ කොහොමද? phi r වර්ග. phi r වර්ග දන්න. වක්‍රාකාර කොටසේ වර්ගඵලය phi r l. phi කියන්නේ 7න් 22. r වර්ග. r වර්ග කියන්නේ 14 වරක් 14 කියලා මම ලියාගන්නවා. දාන්න phi කියන්නේ අයිමත් 7න් 22. වාරයක් r කියන්නේ 14යි. l කියන්නේ කීයද? 20යි. දැන් බලන්න. ඉර උඩ ඉර යට සමාන සංඛ්‍යාවකින් බෙදෙන සංඛ්‍යාව තියෙන එකම සංඛ්‍යාවකින් ඔව් 7යි 14 කියන බෙදෙන්නේ 7. ඉතින් 7 7ෙන් බෙදුවම මේකයි. 14 7ෙන් බෙදුවම 2. ඉතුරු වෙන මොකද්ද? 22 වාරයක් 2 වාරයක් 14. දාන මේ පැත්තෙත් ඒ කතන්දරේම තමයි. දෙපැත්තම උඩ යට දෙකම 7ෙන් බෙදෙන සංඛ්‍යාව තියෙනවා. මොකද 7 7ෙන් බෙදුවම මේකයි 14 7ෙන් බෙදුවම 2. ඉතුරු වෙන මොකද්ද? 22 වාරයක් 2 වාරයක් 20.
22 වාරයක් 2 44යි. 44 14න් ගුණ කරාම 616. 22 2කින් ගුණ කරාම 44යි. 44 20න් ගුණ කරාම කීයද? 880යි. 880යි. එහෙනම් 880 ධන 616 කීයද? 1496යි. 1496යි වර්ග සෙන්ටිමීටර. ඔන්න. දෙවැනි ගාන. ආධාරකයේ අරේ සෙන්ටිමීටර් 7ක් වූද ලම්බක උස 24ක් ද වූ ඍජු වෘත්ත කේතුවක ඇල උස සොයන්න. දෙවෙනි කොටස කියනවා වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සොයන්න. හරි බලමු. මොකද්ද දැන් කියන්නේ කියලා. දැන් ගාන කියනවා ආධාරකයේ අරේ. ආධාරක කියන මේ යට පතුලේ. පතුලේ අරේ කීයක් කියනවද? 7 සෙන්ටිමීටර කියනවා. මේක 7 සෙන්ටිමීටර කියනවා. මේක 7 සෙන්ටිමීටර කියනවා. ඒ වගේමයි ඍජු උස. එහෙම නැත්නම් ලම්බක උස. මොකද්ද මේ ලම්බක උස කියන්නේ? ලම්බක උස කියන්නේ ළමයි මෙන්න මේක. මේ තියෙන්නේ. ඔන්න ඕක තමයි ලම්බක උස. ලම්බක උස. එහෙම නැත්නම් ලම්බක උස. එහෙම නැත්නම් කේතුවේ උස. මොකද්ද කේතුවේ උස? මේක මෙහෙමත් කියන්න පුළුවන්. කේතුවේ උස කියන්නත් පුළුවන්. කේතුවේ උස. ඔන්න ඕක මතක තියාගන්න ඕන. කේතුවේ උස. ඔය ඕන නමකින් ඕක කියන්න පුළුවන්. හරි. අපෙන් අහන්නේ මොකද ඉස්සෙල්ලා ඇල උස. මෙන්න මේක අහන්නේ. අපි ඇල උස එන්න කියලා ගමුකෝ. දැන් කොහමද එල් හොයන්නේ? අපිට කියනවා ලම්බක උස එහෙම නැත්නම් කේතුවේ උස කීයක් කියනවද? 24ක් කියන. මේක 24ක් කියන. කොහොමද හොයන්නේ? බලන්න මේ. ඍජුකෝණී ත්‍රිකෝණයක් පේනවද? මේ තියෙන්නේ. ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේක 7යි. මේක 24යි. මේක තමයි හොයන්නේ. මේ තමයි ඇල උස. අපි ඒක එල් කියලා තමයි ගත්තේ එල්. එහෙනම් පයිතගොරස් ප්‍රමේය දාමු. එල් වර්ග සමානයි කර්ණයේ වර්ග සමානයි අනිත් පදවල වර්ගවල එකතුවට. එහෙනම් 24 වර්ග ධන 7 වර්ගය. 24 වර්ග කීයද? 576යි. 576 ධන 7 වර්ග කීයද? 4 කට 49. එහෙනම් 576 ධන 49 කීයද? 625යි. 625යි. එහෙනම් L හොයන්න මොකද්ද කරන්නේ? දෙපැත්තෙම වර්ගමූල ගන්න. එහෙනම් L සමානයි කියලා එනවා මොකද්ද? 25 සෙන්ටිමීටර. එහෙනම් L උසාව කීයද? 25 සෙන්ටිමීටර. ඊට පස්සේ අපෙන් අහනවා ඊට පස්සේ මොකක්ද? වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය විතරයි අහන්නේ. මුළු පෘෂ්ඨ වර්ගඵලය නෙමෙයි. මුළු පෘෂ්ඨ වර්ගඵලය හෙව්වොත් තමයි යට තියෙන වෘත්තාකාර මුහුණතේ වර්ගඵලයයි මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අහන්නේ. දැන් අපෙන් අහන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය විතරයි. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි කියලා ගන්න පුළුවන් කොහොමද? සූත්‍රය තියෙනවා phi r phi r phi කියන්නේ 7න් 22යි r කියන්නේ 7යි l කියන්නේ 25යි. බලන්න ඉර උඩ ඉර යට සමානය තියෙනවනේ 7යි 7යි කපලා දාන්න පුළුවන්. ඉතුරු වෙන මොකද්ද? 22 වාරයක් 25. 22 25න් ගුණ කරාම කීයද? 550යි. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කීයද? 550යි. වර්ග සෙන්ටිමීටර. හරි. ඔන්න කතන්දරේ. ඒකත් හරි. ඊළඟ ගාන. ආධාරකයේ පරිධිය සෙන්ටිමීටර මීටර 44ක් ආධාරකයේ පරිධිය මීටර 44ක් වූ කේතුක හැඩති වැලි ගොඩක ඇල උස සෙන්ටිමීටර 20ක් නම් ආධාරකයේ පරිධිය මීටර 44ක් වූ කේතුක හැඩති වැලි ගොඩක ඇල උස සෙන්ටිමීටර 20ක් නම් පළවෙනි කොටස අපෙන් අහනවා ආධාරකයේ අරය. දෙවෙනි කොටස අහනවා අපෙන් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. හරි බලන්න. දැන් ඔය වැලි ගොඩවල් ගහන දැකලා තියෙනව නේද? ඔය වැලි ගෙවල් හදන්න හරි මොකක්ම හරි දෙයකට වැලි ගෙනාට පස්සේ වැලි ගොඩ ගැහුවට පස්සේ ඔය ගොඩ ගැහෙන්නේ කේතුවක් හැඩයට නේද? කේතුවක් හැඩයට තමයි ඔක ගොඩ ගැහෙන්නේ. අන්න ඒ වගේ කේතුවක් ඇසුරින් තමයි ඔන්න ගාන දීලා තියෙන්නේ.
අපිට කියනවා දැන් අරය දීලා නැහැ. මේ යට වෘත්තාකාර එකේ පරිධිය. ඔය යට ඒකයි අපිට දීලා තියෙන ඊට පස්සේ ඇල උස සෙන්ටිමීටර් 20යි. මේ ඍජු උසනේ. මේක වැඩක් නැහැ. අපිට ඕනේ ඇල උස තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේක කීයද? L කියන එක කීයද? සෙන්ටිමීටර් 20යි කියලා කියනවා. ඊට පස්සේ දැන් අපිට අරය ඕන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න. මේ L දන්නවා R තමයි දන්නේ නැත්තේ. R හොයාගන්න ඕන තත්ත්වයක් දීලා තියෙනවා. මොකද්ද? මේ යට තියෙන වෘත්තාකාර මොනත මම අඳිනවා මෙහෙම. ඔන්න ඇඳ. ඕකේ. අරය තමයි මේ. අපිට කියනවා මේකේ පරිධිය කීයක් කියනවද? පරිධිය 44යි. මේකේ පරිධිය 44යි. වෘත්තයක පරිධිය හොයන සූත්‍රය මොකද්ද? 2πr බලන්න. පරිධිය වෘත්තයක පරිධිය හොයන සූත්‍රය මොකද්ද? 2πr. පරිධිය කීයක් කියනවද? 44ක් කිය. 2 දෙක දෙකමනේ. π කියන්නේ 7 න් 22. වාරයක් r තමයි හොයන්න තියෙන්නේ. බලන්න. 44යි සමානයි කැපෙනේව නැහැ ඉර උඩ ඉරට. එහෙනම් මොකද්ද? හරය වෙනම ගුණ කරන් ලවය වෙනම ගුණ. දෙවාරයක් 22 බෙදීම 7 වාරයක්. දැන් බලන්න 44 සමානයි දෙවාරක් 22ක් කීයද? දෙවාරක් 22 44 බෙදීම 7 r. දැන් මෙතනින් හාර තනි කරගන්න මම 7ක් නැති කරන්න ඕන. 44ක් නැති කරන්න ඕන. ඉස්සෙල්ලා මම 7 නැති කරගන්න. 7 නැති කරගන්න මම මොකද්ද කරන්නේ? බෙදීම 7ක් තියෙන්නේ. බෙදීම 7 නැති කරගන්න මම ಗುಣ කිරීම 7ක් ගියේ. මම මේ පැත්ත 7න් ಗುಣ කරයි කියන අනිවාර්යයෙන්ම මේ පැත්තත් 7න් ಗುಣ කරන්න ඕන. මේ ಗುಣ කිරීම ඉස්සරහින් දැම්මත් එකයි පිටිපස්සෙන් දැම්මත් එකයි කොහොමත් එකයි. හරිද? මේ බලන්න. දෙවරක් 5ක් 10යි. 5 වරක් 2ක් 10යි. ඒකින්ද ಗುಣ කිරීමේදී ඔය ඉස්සරහ පිටිපස්ස කියන එක දාලාතාවයක් නැහැ. හරි. එතකොට මේ 7ට මේ 7 කැපිලා යනවා. ඉතුරු වෙන්නේ මොකද්ද? 7 වරක්. මම මේක සුළු කරන්න නේද තියාගන්නවා. 44. ඉතුරු වෙනවා මේ පැත්තේ 44යි r. දැන් r තනි කරගන්න මොකද්ද කරන්නේ? ಗುಣ කිරීම 44 නැති කරගන්න ඕන. ಗುಣ කිරීම 44 නැති කරගන්න මම මොකද්ද කරන්නේ? බෙදීම 44ක්. එහෙනම් මේ පැත්තත් මම 44න් බෙදන්න ඕන. බලන්න. මේ 44ට මේ 44 කැපිලා. ඉතුරු වෙන්නේ මොකද? r. දැන් බලන්න මේ භාගෙ ඉර උඩ ඉරයට සමාන සංඛ්‍යා තියෙන මොකද 44 44. එහෙනම් මේ දෙක කපලා දාන්න පුළුවන්. ඉතුරු වෙන්නේ මොනවද? r සමානයි 7 cm. ඔන්න අරය හොයාගත්තා. මේකේ අරය හොයාගත්තා 7 cm කියලා. දැන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න පුළුවන් කොහොමද? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි phi r. phi කියන්නේ 7න් 22යි. r කියන්නේ අරය 7යි. l කියන්නේ 20යි. ඉර උඩ ඉර යට සමාන සංඛ්‍යා තියෙනවා 7. එහෙනම් සමාන සංඛ්‍යා කපලා දාන්න පුළුවන්. ඉර උඩ ඉර යට තියෙන සමාන සංඛ්‍යා කපන්න. එහෙනම් මේ 7ට මේ 7. ඉතුරු වෙන්නේ මොකද්ද? 22 වාරයක් 20. 22 වාරයක් 20 කීයද? 440. 440යි වර්ග සෙන්ටිමීටර. ඔන්න 7. හතරවෙනි ගාන. ආධාරකයේ අරය 10.5 සෙන්ටිමීටර් වූ ඇල උස 15 සෙන්ටිමීටරද වූ ඍජු කුහර කේතුවක පිටත පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. පිටත පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. ආධාරකයේ අරය 10.5ක් වූ ඇල උස සෙන්ටිමීටර් 15ක්ද වූ ඍජු කුහර කේතුවක පිටත වර්ගඵලය සොයන්න. දැන් මේක හරි ලස්සන ගානක් කියලා හිතන්න එපා. මෙතන හරි ලස්සන සුළු කිරීමක් තියෙනවා. සරල ගානක්, සරල මොඩල් එකේ ගානක්, එන්න පුළුවන් මූලික ආකෘතිය ගානක්. නමුත් ලස්සන සුළු කිරීමක් තියෙන බලන්න. අරය මොකක් කියනවද? 10.5ක් කියනවා. අරය 10.5ක් කියනවා. ඇලවුස මොකක්ද කියන්නේ? අපිට ඇලවුස කීයක් කියනවද? 15 සෙන්ටිමීටර කියලා කියනවා. අපෙන් අහන්නේ මොකක්ද? කුහර කේතුවක පිටත පෘෂ්ඨ වර්ගඵලය. පිටත පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මොකද්ද ළමයි? මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයම තමයි පිටත පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ. ඒකම තමයි. හරිද? හරි බලමුකෝ. 10 බලමු. එහෙනම් වක්‍ර පෘෂ්ඨම තමයි පිටත පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ. වක්‍ර පෘෂ්ඨ. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. මෙච්චරලා අපි මේ සූත්‍රය ඔප්පු කරේ කුහර කේතුවකටම තමයි මේ බලන්න.
මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩය අපි දැන් පන්ති කතා කරා විස්තරේ. ඔය කේන්ද්‍රික ඛණ්ඩේ කේතුව හැදුවට පස්සේ මේක කුහර කේතුව. තේරුණානේ? එහෙනම් කුහර කේතුව වල හැදෙන සූත්‍රය තමයි මේ තියෙන්නේ. හරි. දැන් බලන්න වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. කොහොමද හොයන්නේ? phi r phi r. හරි සරලයි කියලා හිතන්න එපා. ලස්සන සුළු කිරීමක් තියෙන බලන්න. phi කියන්නේ 7/22. වාරයක් l කියන්නේ 10.5. වාරයක් sorry r කියන්නේ 10.5 l කියන්නේ 15. දැන් කවුරු හරි ළමයෙක් 22 10න් ගුණ 10.5 ගුණ කරලා ඒක ආයි 15න් ගුණ කරලා 7න් බෙදන්නත් පුළුවන්. තව ළමයෙක් මෙහෙම කරන්නත් පුළුවන්. මම 10.5 ලියා ගන්නවා කොහොමද? 7න් බෙදෙන සංඛ්‍යාව. කොහොමද? 21 බෙදීම 2 කියලා. හරිද? වැඩේ හරිද? හරිනේ 21 2න් බෙදුම කීයද? ඒ 10.5. එහෙනම් මම මෙතන 10.5 21 බෙදීම 2 කියලා ලියන්න. වාරයක් බලමු. මම කියවනේ ළමයි හරි ලස්සන සුළු කිරීමක් තියෙන කියලා බලන්න. මේ ටික දැන් ඉර උඩ ඉරට එක කැපෙන එක බලන්න නම් මේ බලන්න. එක පේලයකට ලියන්න. 22 වාරයක් 21 වාරයක් 15 බෙදීම 7. බලන්න. ඉර උඩ ඉර යට දෙක සමාන සංඛ්‍යා වලින් බෙදෙන සංඛ්‍යා තියෙද? තියෙනවා. 7යි 22. මොකක් කීයෙන්ද බෙදෙන්නේ? දෙකම 7න් බෙදෙන. එහෙනම් 7 7න් බෙදුම 1යි 21 7න් බෙදුම 3. ඊළඟ තව තියෙනවා. 22යි 2යි කීයෙන්ද බෙදෙන්නේ? දෙන්නම බෙදෙන 2. 2 2න් බෙදුම 1යි 22 2න් බෙදුම 1. මොනවද ඉතුරු වුණා? ඉතුරු වුණා ළමයි මොනවද? 11 වාරයක් 3 වාරයක් 15. බෙදීම යට මුකුත් ඉතුරු වුණේ. 11 සර 3 33යි 33යි 11 සර 3 33යි 33 15න් ගුණ කරාම 495යි 495යි වර්ග සෙන්ටිමීටර. ඔන්න කතන්දර. එතකොට ළමයි හේතු වලින් එන්න පුළුවන් දේවල් කතා කරා. හරිද? හරි. මේ තව පුංචි කතන්දරයක් තියෙනවා කියලා දෙන්න. හරිද? පුංචි කතන්දරයක්. මේ බලන්න. ඔකත් ඔහොම මොළුවට දාගන්න. මේ ගෝලයේ පොඩි කතන්දරයක් තියෙනවා මට පන්තිදී කියලා දෙන්න බැරි වුණා. මට කියන්න ඝන ගෝලයක් කියන්නේ මොකද්ද? ඝන ගෝලයක් කියන්නේ ළමයි මැද පිරිච්ච එකක්. උදාහරණයක් විදිහට යගුලිය ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට යගුලිය ගන්න පුළුවන්. කුහර ගෝලයක් කියන්නේ මොකද්ද? කුහර ගෝලයක් කියන්නේ මැද හිස් එකක්. මැද හිස් එකක්. එතකොට ඝන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කිව්වොත් කුහර ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කිව්වත් දෙකම එකයි. දෙකම හොයන්නේ එකම සූත්‍රය. මතක තියාගන්න. මොකකින් ඇහුවත් අහන්නේ පෘෂ්ඨ වර්ගඵලය. බාහිර පෘෂ්ඨයේ වර්ගඵලය. ඝන ගෝලයක උනත් කුහර ගෝලයක උනත් බාහිර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ එකම සූත්‍රය. බාහිර පෘෂ්ඨ වර්ගඵලය විතරයි. හරිද? බාහිර පෘෂ්ඨ වර්ගඵලය විතරයි. හරිද? පටල ගන්න එපා. මුළු පෘෂ්ඨ වර්ගඵල නෑ බාහිර පෘෂ්ඨ වර්ගඵලය. ඝන ගෝලයක් කියන්නේ මොකද්ද? උදාහරණයක් විදිහට මැද පිරිච්ච එක. පෘථුවිය, යගුලිය ඔය තියෙන ඔන්න ඕවා කියවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ඝන ගෝලය. ඝන ගෝලය. ඔය තියෙන්නේ ඝන ගෝලය. හරිද? මොකද්ද ඝන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. ඝන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කිව්වත් මගේ අකුරු අවුල් හරිද? මම කියනකොට මතක තියාගන්න. එතකොට ලියා ගන්න. ඝන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලයත් හොයන්නේ කොහොමද? 4යි 5r වර්ගය. කුහර ගෝලයක්. උදාහරණයක් ටෙනිස් ගෝලයක්, ෆුට්බෝලයක් මැද හිස්නේ. ඒ වගේ එක පෘෂ්ඨ වර්ගඵලය. කුහර ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය සමානයි 4යි 5r වර්ග. මතක තියාගන්න මේ දෙකම කී නෝට් වෙනවා මොකද්ද? ස්පෙෂල් මෙන්න මේ දෙක. මෙන්න මේ වචන. පෘෂ්ඨ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ බාහිර පෘෂ්ඨයේ වර්ගඵලය. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. කුහර ගෝලයක් තියෙනවා. ඊට සමානම ඝන ගෝලෙකුත් තියෙනවා. මම කියනවා ඔය දෙකම දීලා මොකක් හරි කඩ 10ක් දීලා ඕක ආවරණය කරන්න කියලා. ඕක
ආවරණය කරන්න කියලා. ඔන්න ළමයි ඒක ගානට ආවරණය කරනවා. හරිද? ආවරණය කරනවා. ඒ ආවරණය කරපු කොලේ ඊට පස්සේ දිග අරිනවා. දෙකම දැන් රෝල දෙක මම ආවරණය කරා කඩදාසියකින් මොකක් හරි බ්‍රවුන් පේපර් එකකින් මොකකින් හරි ආවරණය කරා. ඊට පස්සේ ওই දෙකම මම දිග අරිනවා. දිග අරලා ওই දෙකේම වර්ගඵලය හොයනවා. හෙව්වට පස්සේ ඒක සමානයි. ඔන්න ඕක තමයි ළමයි බාහිර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ. බාහිර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ඔන්න ඕක. හරිද? මතක තියාගන්න බාහිර මෙච්චර වෙලා මේ පාඩමේ කතා කරපු මෙච්චර වෙලා අපි කතා කරේ බාහිර පෘෂ්ඨ වර්ගඵලය ගැන. අභ්‍යන්තර දේවල් ගැන කතා කරන්නේ මොකකින්ද? ඊළඟ පාඩමේ. පරිමාණය. එහෙනම් බාහිර පෘෂ්ඨ වර්ගඵලය තමයි මෙච්චරලා කතා කරේ. මතක තියාගන්න ඝන ගෝලයකයි කුහර ගෝලයකයි බාහිර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 4යි πr වර්ග. හරිද? හරි. එහෙනම් මේ වීඩියෝ එකේදී පාඩවන්ති කතා කරන්න බැරි වෙච්ච ඝන වස්තු තුනේ අදාළ ගණන් සියල්ල වගේ කතා කරා. එන්න පුළුවන් හැම මොඩල් එකකම ගණන්. දැන් මේ ටික පොතේ ලියාගෙන විතරක් හරියන්නේ නැහැ. මොකද්ද කරන්න ඕන? ඔය කට්ටිය ගිහිල්ලා මොකද්ද කරන්න ඕන? ආයිසරයක් මේ ගණන් දැන් ලියාගෙන තියෙන්නේ. ආයිසරයක් මේ ගණන් ගෙදරදී හැදෙන්න ඕන. දැන් මේ මාසේ අප්‍රේල් මාසේ නිවාඩු සතියින් පස්සේ පේපර් පන්ති පටන් ගන්න. එතකොට සතියකට සැරයක් ගණන් කියරෙනවා. එතකොට මේ වැඩේ නෝමල් වෙනවා. දැනට මේ පාඩම් අමතක නොවි තියාගන්න එක ඔයාගේ වැඩක්. නිතර නිතර මේ කරපු පාඩම් වල ගණන් නැවත නැවත හදන්න. හරිද? එතකොට මේ පාඩම් අමතක වෙන සම්භාවිතාව අඩුයි. සම්භාවිතාව අඩු කියන්නේ සම්භාවිතාව උන්ටම අඩුයි. නැත්තරම නැති තරම් අමතක වෙන්නේ. නැවත නැවත මේ ගණන් හදන්න. දැන් පේපර් පන්ති පටන් ගත්තම කොහොමද ගණන් කරනවා? එතකම් මේ පාඩම් ටික මතක් කරගෙන ගණන් ටික හදන්න ඕන. හරි. එහෙනම් මේ වීඩියෝ සෙෂන් එක අවසන් කරනවා. මම හිතනවා හැමෝටම කියලා දීපු ගණන් ටික තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ආයෙසරක් මේ වීඩියෝ එක බලන්න. නවත්ත බලලා හරි වැඩි කොට දාගන්න තියෙනවා. දන්නේ නැති ඒවත් තේරුම් නැත්නම් මට ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න. මම එතකොට කියලා දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරිනේ? හරි. මගේ නම්බර් එක කියන්නේ දැන් group එකේ link එක description එකේ දාලා තියෙනවා. ඒකෙන් group එකට join වෙන්න පුළුවන්. group එකේ admin විදියට මම ඉන්නවා. එතකොට මට එතනින් message එකක් දාලා බැරි ගානක් අහගන්න පුළුවන්. හරිනේ? එහෙනම් ළමයි මේ session එක අවසන් කරනවා. මම හිතනවා හැමෝටම මේ පාඩම තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් මේකේ වීඩියෝ තුනක් තියෙනවා. මේකත් එක තුනයි. තුනම බලලා මේ පාඩම කොට දාගන්න. මේ පාඩමේ වැදගත්කම තියෙන පේපර් එකට එනවද කියන එක නෙමෙයි. ගණන් හදන්න ප්‍රැක්ටිස් එක හම්බෙන එක. දැක්කනේ දිග සුළු කිරීම ආවන කොට අන්න ඒක තමයි වැදගත්ම දේ. එහෙනම් මේ සෙෂන් එක මෙතනින් නවත්ත. සියලු දෙනාටම සුබ රාත්‍රිය.